الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحابه أجمعين أما بعد ما හිතවත් සහෝදර සහෝදරියනි මුලින්ම ඔබ සියලු දෙනාට අල්ලාහගේ ශාන්තිය හා සාමය ප්‍රාර්ථනා කරමින් අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු මුළු මහත් විශ්වයටම අවසාන දූතවරයාණන් වශයෙන් එවන ලද මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වන විට වමා අර්සල්නාක ඉල්ලා රහ්මතන් ලිල් ආලමීන් අපි ඔබව මුළු මහත් විශ්වයටම මෛත්‍රිය කරුණාව වශයෙන් එව්වෙමු. එතුමාණන්ගේ පැමිණීම මුළු විශ්වයටම මුළු ලෝවාසී ජනතාවටම ආශිර්වාදයක්. එතුමන් මේ ලෝකෙට දේශනා කළේ මෛත්‍රියයි කරුණාවයි. එතුමාණන් වරක් ප්‍රකාශ කළ විට ඔබලා මේ මහ පොළොවේ ජීවත් වන්නන්ට ඔබලා කරුණාව දක්වන්න. අහසෙහි සිටින්නා ඔබලාට කරුණාව දක්වනු ඇත. මේ මුළු විශ්වය තුලම මේ මුළු මහත් විශ්වයේම මහ පොළොව මත ජීවත් වන හැමෝටම ආදරය කරුණාව දක්වන ලෙස එතුමාණන් දේශනා කළා. ඉතින් මේ තුලින් ඔප්පු වෙනවා එතුමාණන්ගේ පැමිණීම මේ මුළු මහත් විශ්වයටම මුළු ලෝවාසී ජනතාවටම ලොකු ආශිර්වාදයක්. ඒ පමණක් නොව එතුමාණන් හැම විටම පෙනී සිටියේ මිනිස් ජීවිතයේ යහපත ඒ වගේම සෞභාග්‍ය උදෙසා හැම විටම එතුමාණන් ප්‍රිය කළේ අන් අයට යහපත සිදු විය යුතුයි. අන් අයට හැම විටම එතුමාණන් ප්‍රිය කළේ යමක් හොඳ දෙයක් සිදු විය යුතුයි කියලා. ඉතින් එතුමාණන්ගේ පැමිණීම ඇත්ත වශයෙන්ම මුළු ලෝකෙටම මහඟු ආශිර්වාදයක්. මේ ලෝකේ අවුරුදු 63ක් ජීවත් වූ එතුමාණන් තමන්ගේ 40 වෙනි වියෙහිදී දූතත්වයේ ශාස්ත්‍රු පදවිය හිමි කරගන්නවා. එතෙන් පටන් අවුරුදු 23ක් සමාජයේ එතුමන් කැඳවා සිටියේ ඒකදේව සංකල්පය. අල්ලාහට පමණක් අපි යාඥා කළ යුතුයි. ඔහුගෙන් පමණක් අපි පිහිට පැතිය යුතුයි. අපි මිනිසුන්ට වහල් නොවි මිනිසුන් ඉදිරියේ අපි සිරස නම වැඳමැටීමෙන් තොරව අපගේ එකම හිමියාණන්ට අපි යාඥා කළ යුතුයි. ඔහුට අපි අවනතව ක්‍රියා කළ යුතුයි. මිනිසාට වහල් වීමෙන් නිදහස් කර එකම හිමියාණන්ට සැබෑ වූ එකම දෙවියාණන්ට අවනතව ජීවත් විය යුතුයි කියා එතුමාණන් දේශනා කළා. ඒ වගේම එතුමාණන් හැම විටම අන් අය කෙරෙහි කරුණාව ආදරය දක්වන ලෙස එතුමාණන් දේශනා කරමින් සිටියා.
ඉතින් අන්න ඒ නිසා සහෝදර සහෝදරියනි ඉස්ලාම් නම් දහම ලෝකෙට උගන්වන්නේ ආදරයයි කරුණාවයි සෙනෙහසයි. කිසිම අවස්ථාවක ඉස්ලාම් දහම අන්තවාදය හෝ ත්‍රස්තවාදය හෝ උගන්වන දහමක් නොවේ. සමහරුන් වරදවා සිටිනාසේ ඉස්ලාම් දහම කිසිම අවස්ථාවක අන් අයට අසාධාරණයක් කිරීමට හිරිහැරයක් කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ. ඒ සම්පූර්ණයෙන් වළක්වන එය මහත් පාපයක් වශයෙන් දකින දහමක් තමයි ඉස්ලාම් දහම. නබිතුමාණන්ගේ බිරිඳ වන ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය එතුමාණන්ට දූතත්වයේ ලැබුණු ඒ මුල් අවස්ථාවේදී එතුමාණන් බියටපත් වී තමන්ගේ නිවස වෙත ඉතා ඉක්මනින් එතුමාණන් පැමිණෙනවා. එතුමන් තුළ තැති ගැන්මක් බියක් පැවතුණා. එතුමාණන්ගේ ඒ මුල් අත්දැකීම එතුමාණන්ට ලැබුණු අලුත් අත්දැකීමක් බවට පත් වුණා. ඒ අවස්ථාවේදී එතුමන් බියටපත් වී තමන්ගේ නිවසට පැමිණ තම බිරිඳගෙන් තමන්ව පොරවන්නා ලෙස එතුමාණන් ඉල්ලා සිටිනවා. ඉන්පසු එතුමාණන් සාමාන්‍ය තත්ත්වයට හැරීමෙන් පසුව තමන්ට සිදු වූ ඒ සිදුවීම ඒ හිරානම් කඳුවැටි ගුහාවේ තමන්ට මුහුණ දුන් දීමට සිදු වූ ඒ බියකරු ඒ අලුත් සිදුවීම පිළිබඳව තමන්ගේ බිරිඳට එතුමාණන් පැවසූ විට එතුමිය තම ස්වාමි පුරුෂයාව සනසනවා. එතුමිය පවසනවා අල්ලාහ් මත දිවුරා. ඇය කියනවා ඔබ අල්ලාහ් අගෞරවයට පත් කරන්නේ නැහැ. හේතුව ඔබ ලේ ඥාතින්ගේ යුතුයකම් නිසියාකාරයට ඉටු කරනවා. ඒ වගේම අයුක්තියට අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා. සත්‍ය වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා. ඔබ ආගන්තුක සත්කාර කරනවා. ඒ වගේම සමාජයේ දුගී දිලිඳු ජනතාව වෙනුවෙන් ඔබ හඬ නගනවා. මෙවැනි යහපත් උතුම් ගුණාංග එතුමාණන්ගේ ජීවිතය තුළ දූතත්වයට පෙරම එතුමාණන් තුළ පැවතුණු උසස් ගුණාංගයන්. ඉතින් මෙවැනි චරිතයක් මෙවැනි නායකයෙක් ලෝකෙට කොහොමද අන්තවාදය හෝ ත්‍රස්තවාදය හෝ උගන්වන්නේ? එතුමාණන් හැම විටම කරුණාව මෛත්‍රිය දක්වපු නායකයෙක්. කිසිම අවස්ථාවක අන් අයට අසාධාරණයක් කිරීමට හිරිහැරයක් කිරීමට එතුමාණන් ප්‍රිය කළේ නැහැ. සටන් බිමේදී පවා යුද බිමේදී පවා කාන්තාවන් ඝාතනය කිරීම දරුවන් ඝාතනය කිරීම කියන එක සම්පූර්ණයෙන් එතුමාණන් තහනම් කළා. නමුත් වර්තමාන ලෝකයේ තුල අපි දකිනවා කතරම් අසාධාරණයන් අපරාධයන් හිසොසවා තිබෙනවාද කියලා. යම්කිසි බලපුරුවකම් තිබෙන රටක් තවත් රටක් Tamanගේ අනසකට යටත් කර ගැනීම සඳහා කොයිතරම් අපරාධයන් අසාධාරණයන් කරමින් සිටිනවාද කියන එක අපි වර්තමාන ලෝකයේ තුල දකිමින් සිටිනවා. අනේ නිසා සහෝදර සහෝදරියනි ඉස්ලාම් දහම යනු මුළු ලෝවාසී ජනතාවටම සාමය කරුණාව මෛත්‍රිය ඉගැන්වීම සඳහා පැමිණුණු දහමක්. ඒ තුලින් තමයි මිනිස් ජීවිතයට ඒ සැබෑ වූ ඒ නිදහස මිනිස් ජීවිතයට අවශ්‍ය කරන ඒ සැබෑ වූ ඒ නිදහස කියන එක ලබා ගන්නට පුළුවන් වන්නේ ඉස්ලාම් තුල පමණයි. හේතුව මේ මිනිස් සංකල්ප නොවේ. මේ මිනිස් බුද්ධියෙන් සොයාගත් දහමක් නොවේ. මිනිසාගේ මෙවුම් කරුවා නිර්මාතෘරයා විසින් මානවයාට මිනිසාට පිරිනමන ලද ජීවන ක්‍රමයක්.
ජීවන මගක් මේ තුල කිසිම අසාධාරණයක් නැහැ. සුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් කරන්නේ කුමක්ද? සැබවින් මේ හිමියානන් නියෝග කරනවා ඔබලා නීතිය යුක්තිය ස්ථාපිත කළ යුතුයි. ඒ වගේම අන් අයට උදව් උපකාර කළ යුතුයි, පිහිට විය යුතුයි. ඒ වගේම ඔබලාගේ ලේ ඥාතීන්ගේ යුතුයකම් ඉටු කළ යුතුයි. මෙය ඕ සුද්ධ වූ අල් කුර්ආනයේ මගින් අනකර සිටිනවා, නියෝග කරනවා. අන්න ඒ නිසා සමහරුන් ඉස්ලාම් දහම පිළිබඳ පවසන විටම ඔවුන් තුළ බියක් ඇති වෙනවා. හේතුව ඉස්ලාම් පිළිබඳව පදනම් විරහිතව ගෙන යන ප්‍රචාරයන්, කිසිදු පදනමකින් තොරව ගෙන යන ප්‍රචාරයන් නිසා සමහර උදවිය තුල ඉස්ලාම් පිළිබඳව බියක් ඇති වී තිබෙනවා. ඔවුන් සැබෑ වූ ඉස්ලාම් දහම සුද්ධ වූ අල් කුර්ආනය තුලින්, ඒ වගේම නබිතුමාණන්ගේ ජීවිතය තුලින් දැකිය යුතුයි. මෙවැනි ප්‍රචාරයන්, කිසිම පදනමකින් තොරව පවතින ප්‍රචාරයන්ගෙන් ඔවුන් බැහැර විය යුතුයි. අන්න ඒ නිසා සහෝදර සහෝදරියනි, ඉස්ලාම් දහම පිළිබඳව මේ පිවිතුරු දහම අපි හැදෑරීමට නම් අපි අල් කුර්ආනය අධ්‍යයනය කළ යුතුයි. එයයි ඉස්ලාම් දහමේ මූලාශ්‍රය. ඒ වගේම අවසාන දූතවරයා මුහම්මද් නබිතුමාණන්ගේ ජීවිතය අපි හැදෑරිය යුතුයි. ඇත්ත වශයෙන්ම ඒ චරිතය කෙතරම් උසස් වූ උතුම් වූ චරිතයක්ද. එම නිසා අපි අපක්ෂපාතීව මධ්‍යස්තව ඉස්ලාම් දහම පිළිබඳව අපි දැනුමක් ලබා ගමු. එයට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් ඔබලාට අපි ලබා දීමට සූදානම්. ඉස්ලාම් වෙත ඔබලා විවෘත මනසකින් යොමු වන්න. ඇත්ත වශයෙන්ම එය මුළු ලෝවාසී ජනතාවටම දෙන ලද ජීවන ක්‍රමයක්, ජීවන සැලැස්මක්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ව ආඛිරු දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.